ආයිබෝවන් බලන්න අපි යන පාලම දිහා පොඩ්ඩක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ පාලම? අද අපි කතා කරන්නේ බලපිටිය මාදූ දූපතේ ජනතාවගේ ජීවිතය වෙනස් කළ ඓතිහාසික ව්‍යාපෘතියක් වන මාදූ පාලම ගැනයි. අතීතයේ මාදූව දූපතේ ජනතාවට ප්‍රධාන භූමියට පැමිණීමට තිබුණේ බෝට්ටු සහ පාරු සේවා පමණි. පාසල් රෝහල් පිළිඳසෙල් සහ රැකියා ස්ථාන වෙත යාම සඳහා විශාල දුෂ්කර රැසකට මුහුණ දීමට සිදු වුණා. මෙම පාලම ලංකාවේ වාර්තාවතරද ඇතුළත් වෙච්ච පාලමක්. 1996 සිට 2007 දක්වාම ලංකාවේ දිගම පාලම ලෙස තමයි මෙම පාලම නම් කෙරුණේ. එම ගැටලුවට විසඳුමක් ලෙස 1994 වසරේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සමයේ පානහා කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ විජයපාල මෙන්ඩිස් මහතාගේ මැදිහත් වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව සඳහන් වෙනවා. වසර කිහිපයක ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසු 1996 වසරේදී මෙම පාලම මහා ජනතාවට විවෘත වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන සමයේදී. පාලම විවෘත වීමත් සමග මාදූ ජනතාවගේ ජීවිතයට විශාල වෙනසක් ඇති වුණා. දරුවන්ට පාසල් යාම පහසු වුණා. රෝගීන්ට ඉක්මනින් රෝහල් සේවා ලබා ගැනීමට හැකි විය. තීව්‍ර ව්‍යාපාර කටයුතු දියුණු වුණා. එමෙන්ම මාදූ ගඟ ආශ්‍රිත කනකාටුවට කරුණක් වන්නේ වසර 30කට ආසන්න කාලයක් ගත වීමත් සමග මෙම පාලමේ කොටස් දැඩි ලෙස අපලත් තත්ත්වයට ඇති බවයි. දැනට මෙම පාලමෙන් භාවිතා කරන්නේ පයින් යාමට සහ මොටර් සයිකල් යාමට පමණි. මෙය රේල් පීලි භාවිතා කළ සහගස් කරන ලද පාලමක්. මෙම පාලම කීප වතාවකදී අලුත් ඇරියා කිරීම සඳහා කටයුතු කළත් එය සාර්ථක වුණේ නැහැ. අවසන් වශයෙන් කියන්නේ දැස්සට බලා මෙම පාලම මාදූ ජනතාවගේ හිත සුව පිණිස සංවර්ධනය කරන ජනතාවට ලබා දෙන ලෙස